Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life. ලස්සන තියෙන්නේ පරිසරයේ සබාදහමේ. මේ සබාදහමේ තියෙන ලස්සන සමහර නිර්මාණශීලී හිත් කොපි කර ගන්නවා. ඒ කොපි කිරිල්ල කොච්චරද කියනවනම් බරපතල විදිහටම කොපි කර ගන්නවා. එහෙම කොපි කරගත්ත හිතකට පුළුවන් පරිසරය ලස්සන කරන්න. දැන් අපි මීට මාසයකට කලින් එනකොට මෙහෙම තිබුණේ නෑනේ. මෙතන නිකන් පාත්තියක් තිබ්බේ. හැබැයි අද එනකොට පුදුම ලස්සන. මෙතන ආපු ඒ කියන්නේ මෙතෙන්ට ආපු අපේ හැම කෙනෙක්ම මෙතන විනාඩි ගාණක් නතර වෙලා බලාගෙන හිටියා. ඒ තරමටම මේ පාත්තිය ලස්සන කරලා තියෙනවා. ඒ ඔබ දන්නවද? සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමාගම ආදර්ශ ගෙවත්තක් මේ තංගල්ලේ ටනල් සංකීර්ණයේ ඉදි කරලා තියෙනවා. එතකොට ගෙවත්තක් කියලා කියන්නේ නිකන් අක්‍රමවත් වත්තක් නෙවෙයි. දැන් ඔබට පර්චස් 5ක් පර්චස් 10ක් ඔබට අක්කර භාගයක් තියෙන්න පුළුවන්. හැබැයි පොල් ගස්ත, කොස් ගස්ත, දෙල් ගස්ත, මාර ගස්ත, අර ගස්ත, මේ ගස්ත ඔක්කොම ඔබේ වත්තේ තියෙන්න පුළුවන්. හැබැයි ඔක්කොම අක්‍රමවත්. ඔබ ඵල දරනවා, ඵල ගන්නව වෙන්න පුළුවන්. ඔබට පුළුවන් නේද ගෙවත්ත ක්‍රමවත්ව හදාගන්න. ඔබේ වත්ත ගෙවත්තක් බවට පත් කරගන්න. බලන්නකෝ. ආරම්භයේම කොච්චර ලස්සනද මේ? හැම එකක්ම සුරක්ෂිතව ආරක්ෂා කරගන්නට මේ ආරක්ෂක ක්‍රමවේද පාවිච්චි කරලා තියෙනවා. අපිට මේ වගේ මැස්සක් යටින් එන්න පුළුවන් නම් වැටකොළු හරි, පතෝල හරි, ලබු හරි, මොනවා හරි මැස්සක් යටින් ඇතුළට එනකොට ඒ කොළපාට ග්‍රීන් කන්සෙප්ට් එකේ ග්‍රීන් කලර් එකත් එක්ක අපේ ඇස් දෙක කොච්චර කියවන්න කැමතිද? දැන් මේ විදිහට පාත්ති සකසා ගන්න පුළුවන්. ගොඩ පාත්ති, වල පාත්ති. එතකොට මේ පාත්තිය හදන්නේ මොනවද? ඒ පාත්තියෙන් වැඩි ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන් වෙන ආකාරයට ඒවා හදන්නේ කොහොමද? මේ ආදි වශයෙන් සියල්ලම අද ලංකාවේ කෘෂි තාක්ෂණය හරහා ජනතාවට කියලා දෙනවා. බලන්න මේ වගේ ලස්සන පොට්ස් වල හදන්න පුළුවන්. ලොකු පොල් ගහක් තියෙනවා නම් ඒ පොල් ගහ වටේට පාත්තියක් දාගන්න පුළුවන්. එතකොට බලන්න මේ විදිහට මැස්සක් හදාගන්න පුළුවන්. එතකොට ගෙවත්තක ඔබ අස්වැන්න ලබා ගන්න එකට අමතරව ඒ ගෙවත්ත ඔබේ මන දොල පිනවන ආකාරයට සුන්දර කරගන්නත් පුළුවන්. බලන්න මේ හදලා තියෙන තුඹ කරවිල. එතකොට දැනටත් මේ තුඹ කරවිල වැලේ ගෙඩි තියෙනවා. බලන්නකෝ. දැන් මේ විදිහට සාමාන්‍යයෙන් නොවන සාමාන්‍ය රාමුවෙන් පිටපැනපු සුන්දරත්වයක් ගෙන එන විදිහට ගෙවත් හදාගන්න පුළුවන්. අර පැත්තේ ගියාම පොඩි බණ්ඩක්ක පාත්තියේ පොඩිවට හැදිච්ච ගස්වල ලොකු ඵලදාවක්. බලන්න මේ අපි හිමින් යමු මේ පැත්තට. මේ බලන්න. බණ්ඩක ගස් පොඩි, පාත්තිය පොඩි. නමුත් ලොකු ඵලදාවක්. ඔබට තියෙන්නේ පර්චස් 6ද පර්චස් 10ද කිසිම ගැටලුවක් නැහැ. මේක නිර්මාණශීලව කරගන්න පුළුවන්. දන්නවද? කෘෂි විද්‍යාව පිළිබඳව උපාධියක් හදාරන විශේෂ උද්ග්‍රහණ කටයුත්තක යෙදෙන අය මේක බලන් දෙනවා. ඒගොල්ලන්ට බලලා යම් අදහසක් ප්‍රැක්ටිකලි ගන්න තමයි මේක හදලා තියෙන්නේ. බලන්න මේ. එතකොට අවුව තදේට නොවැටෙන ආකාරයට යම් භෝගයකට අවශ්‍යතාවයක් තියෙනවා නම් වර්ධනය සඳහා ඒකට ඊට හසර වෙන් කරලා තියෙනවා. මෙතන බීට්රූට් වැවෙනවා, මෙතන කැරට් වැවෙනවා, මෙතන ගෝවා වැවෙනවා. විවිධ භෝග නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ බලන්න මේ කොච්චර ලස්සනට මේ පුංචි විල පොන්ඩ් එක නිර්මාණය කරගෙනද සිමෙන්ති පාවිච්චි කරලා නැහැ. නමුත් වතුර රැඳෙන ආකාරයට මේක හදාගෙන තියෙනවා. අපි හරි කැමති අපේ ගෙදර වත්තේ පුංචියට හෝ නෙළුම් මල් හෝ ඕල් මල් පිපිච්ච විලක් තියෙනවා නම් දැන් මේ තාක්ෂණය ඔබට ගන්න පුළුවන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමාගමත් එක්ක එකතු වුණොත්. මොකද ඒකට හේතුව ඒ ලෝකයේ තිබුණු කෘෂි තාක්ෂණය ගෙනල්ලා ලංකාවේ බෙදන්න ඒගොල්ලෝ වැඩපිළිවෙලක් ගරු සභාපතිතුමාගේ නායකත්වයෙන් හදලා තියෙනවා.